ඩොක්ටර් මේ නහර ගැට ගැසීම කියන කාරණේ අපි දැකලා තියෙනවා සමහර වෙලාවට අහලා තියෙනවා ඇත්තටම හරියටම මේක හඳුනගන්නේ කොහොමද? ඔව් නහර ගැට ගැහිමක් විශේෂයෙන්ම අපි ඒ කියන්නේ අපේ පාදවල තමයි විශේෂයෙන්ම තියෙන්නේ. කෙනෙක් ඉතින් අර නහර ඉලිප්පිලා වගේ තියෙනවා නම් ඒ කියන්නේ නිල් පාට වගේ වෙලා දඟර ගැහිලා වගේ තියෙනවා නම් ඒක අපි නහර ගැට ගැහිමක් කියලා කියනවා. මෙතනදී වෙන්නේ අපේ අපිරිසිදු රුධිරය අපේ පාදවල ඉඳන් අපේ හෘදයට අරගෙන යන්න ඕන. එතනදී අපේ නහරවල තියෙනවා ඒ කියන්නේ අපේ දැන් සාමාන්‍යයෙන් අපේ දෙයක් ඇදිලෙන්නේ ගුරුත්වාකර්ෂණයේ පල්ලෙහාටනේ. නමුත් ඊට විරුද්ධව තමයි මේ රුධිරය දැන් ගමන් කරන්නේ අපේ හෘදයට. එතනදී අපේ රුධිර නාලවල ඒ කියන්නේ ශිරා කියන රුධිර නාලේ කපාට තියෙනවා. මේ කපාට වලින් තමයි ඉහළට යවන්නේ. හැබැයි යම්කිසි විදිහක මේ කපාට වල යම් කිසි දුර්වලතාවයක් විකෘති වීමක් ඇති වුණොත් එතනදී අර ඉහළට යන්න ඕන රුධිරය ආපස්සට ඇවිල්ලා එකතු වීමක් වෙනවා. ඒ එකතු වීම තමයි දඟර ගැහිලා අපිට ඉතින් නහර ගැට ගැහිලා නහර ඉලිප්පීමක් වගේ අපි දකින්නේ. ඒ වගේම සමහරක් තව නහර අපි ගැට ගැහිලා කිව්වට ඒක අර ස්පයිඩර් වෙයින් කියන්නේ ඒක නිකන් අර මකුළු දැල් ආකාරයට තියෙන එකක් තියෙනවා. ඒක එච්චර අපිට මේ අහිතකරම තත්ත්වයක් නෙවෙයි. නමුත් මේ යම්කිසි ආලේපන හින්දා ඒ වගේ තත්ත්ව ඇති වෙන්නත් පුළුවන්. අපිට වඩා බලපෑමක් එන්නේ අපේ මේ ඒ කියන්නේ අර ඉලිප්පිලා වගේන නහර ඒක අභ්‍යන්තරෙත් තියෙනවා බාහිරත් තියෙනවා. ඇතැම් අයගේ බාහිරෙන් එන එක වැඩි ඒක අභ්‍යන්තරේ අඩු වෙන්නත් පුළුවන්. ඉතින් මේ ආකාර දෙකෙන්ම අපිට තියෙනවා. හොඳයි. අපි සමාජයේ වැඩි වශයෙන්ම දකින කාරණයක් තමයි මේ නහර ගැට ගැසීමේ තත්ත්වය කියලා කියන්නේ. ඒ නිසා තමයි අපි අද දවසේදී මේ කාරණේ ඔබත් එක්ක කතා බහ කරන්න තීරණය කළේ. දැන් මේ කතා බහ අතරතුර ඔබට ගැටලුවක් ඇති වෙන්නට පුළුවන්. සමහර විට ඔබ මේ තත්ත්වයෙන් පීඩා විඳිනවා වෙන්නට පුළුවන්. නැත්නම් ඔබ දන්නා කියන කෙනෙක් මේ තත්ත්වයෙන් පීඩා විඳිනවා වෙන්නට පුළුවන්. එහෙමනම් මේ පැත්තට කතා කරන්න අපේ දුරකථන අංකය විවෘතයි 0112 270 475. අපි ආයෙත් මතක් කරනවා දුරකථන අංකය 0112 270 475 තමයි අපේ දුරකථන අංකය වෙන්නේ. ඩොක්ටර් අපි කිව්වත් වගේම අර බොහෝ දෙනෙක් මේ තත්ත්වයෙන් පීඩා විඳිනවා. ඇත්තටම ඇයි මේකට හේතුව වෙන්නේ මොකක්ද මේ නහර ගැට ගැසීම? ඔව් මෙතනදී ඒ කියන්නේ බොහෝ දෙනෙක් පුරුදු වෙලා ඉන්නවා දැන් අපේ වෘත්තිමය තත්ත්වය අනුව දිගු වෙලාවක් එකම ආකාරයට ඉඳගෙන ඉන්නවා. ඒ කියන්නේ කකුල් දෙක එකම විදිහට තියෙනවා නම් ඒ ඇයට මේ බලපෑම ඒ කියන්නේ අපි යම්කිසි කාර්යයක ඒ කියන්නේ අපි ඇවිදිනවා නම් ඒ වගේ එතනදී අපේ රුධිරය ඉහළට යන යම්කිසි මාංශ පේශී සංකෝචනයක් අවශ්‍යයි. නමුත් එකම තැන අපි අඩිය මෙහෙම කකුල් දෙක තියන් ඉන්නවා නම් එතනදී ඒකට වෙන්න ඕන අර උපකාරය වෙන්නේ නැති හින්දා මේක මේ රුධිරය ඉහළට යැවීම ඒ කියන්නේ රුධිරය අපේ නහර හරහා ගමන් කිරීම ඉදිරියට යෑම වෙනස් වීමක් ඇති වෙනවා. එතනදී තමයි නහර ගැට ගැහිමක් ඇති වෙන්නේ. ඒ වගේම එකම තැන හිටගෙන ඉන්නවනම් කවුරු හරි කෙනෙක් එකම තැන එයා හිටගෙන ඉන්නවා. හැබැයි හිටගෙන ඉන්නවා දිගු වෙලාවක්. ඒ අයටත් මේකේ බලපෑම ඇති කරනවා. ඒ වගේම අධික තරබාරුකමත් අපේ නහරවල් වලට යෙදෙන පීඩනය වැඩි නිසා එතනදිත් නහරවල් ඒ වගේ ලිප්පීමක් ඇති වෙනවා. යම් කිසි කෙනෙක්ගේ හෝමෝන වල වෙනස්කම් තියෙනවා නම් අපි විශේෂයෙන්ම ගත්තොත් ගර්භණී සමය මෙතනදී ඇති වෙන හෝමෝන වෙනස්කමුත් ඒ වගේම උදරේ එන බලපෑම නිසාත් අපේ නහර ඉලිප්පීමක් ඇති කරනවා. ඒ වගේම අධික උස ඒ වගේම අපේ වයසට යනකොට අවුරුදු 50ට වැඩි වෙනකොටත් ඒ අයගේ නහරවල් වල මේ වෙනස්කම් ටිකෙන් ටික පටන් ගන්නවා. ඉතින් මේ වගේ හේතු තමයි ඒ වගේම ජානමය තත්ත්ව. අම්මට තාත්තට තියෙනවා නම් 90%ක් එයාලගේ දරුවන්ටත් මේ ප්‍රවණතාවය වැඩි. ඒ වගේම මත්පැන් පානය කරන අයටත් මේ තත්ත්වය තියෙනවා.